අද මං ඔයාට අරන් ආවා අමුද්‍රව්‍ය දෙකක් විතරක් අරගෙන හදාගන්න පුළුවන් රසම රස ස්නැක් එකක්. මේ ස්නැක් එක නම් ඔයා මීට කලින් කාලා නැතුව ඇති. හදාගන්න ගොඩාක්ම ලේසි. ගෙදර තියෙන දේවල් වලින් කරගන්නත් පුළුවන්. ගොඩාක්ම ක්‍රිස්පි. විශේෂයෙන්ම පොඩි බබාලට එමත් හදලා දෙන්න පුළුවන් මෙන්න මේ රසම රස ස්නැක් එක. ටී ටයිම් එකට පොඩි බඩකින්නට දවස් 3-4ක් වුණත් තියන් කන්න පුළුවන්. එහෙනම් අපි බලමු කොහොමද හදාගන්නේ කියලා. මං අරගත්තා ලොකු අලගෙඩි 4ක්. ග්‍රෑම් වලින් නම් 500කට කිට්ටුවෙන් තියෙන්නේ. ඉස්සෙල්ලම අල ටික හොඳට සෝද ගන්න. ඊට පස්සේ පොත්ත අයින් කරලා ග්‍රේට් කරගන්න ඕනේ. සේරම ටික ග්‍රේට් කරගත්තට පස්සේ මං උණු වතුර ටිකක් එකතු කරනවා. දැන් විනාඩි 10ක් වගේ තියන්න. ඊට පස්සේ වතුර ටික මිරිකලා වෙන භාජනයකට අයින් කරගන්න. භාජනයක් ලිපේ තියලා පොල් තෙල් මේස හැඳි 5-6ක් විතර එකතු කරගන්න. තෙල් ටික රත් වුණාට පස්සේ අර ග්‍රේට් කරගත්ත අල ටික එකතු කරන්න. දැන් ගින්දර ටිකක් අඩු කරලා අලවල අමු ගතිය යනකම් ටෙම්පරාදු කරගන්න ඕනේ. සමහරක් විට ඔයාට හිතෙන්න පුළුවන් පොල් තෙල් මදි කියලා. හැබැයි ඉතින් පොල් තෙල් මං කියපු ගාන දාගත්තම ඇති. කර වෙන්න දෙන්නේ නැතුව අමු ගතිය යනකම් මේ විදිහට ටෙම්පරාදු කරගන්න. අමු ගතිය ගියාට පස්සේ ලිපෙන් අයින් කරලා වෙන භාජනයකට දාගන්න. ලුණු කුඩු තේ හැඳි භාගයක් වගේ එකතු කරගන්න. කෝම්ෆ්ලා පුරවලා තේ හැඳි 3ක්. දැන් මේ ටික හොඳට අනා ගන්න. අතින් කරගන්න ඕනේ. කැමති නම් ඔයා අතට ග්ලව්ස් එකක් දාගන්න. අල ටික තැම්බිලා තියෙන හින්දා මේ විදිහට කලවම් කරගත්තාම පොඩ්ඩක් විතර ඇලෙන ගතියක් එනවා. හොඳට කලවම් කරගත්තට පස්සේ මම පොඩි කප් එකක් අරගෙන මේ විදිහට මැන ගන්නවා. සේරම ටික එක සමානව හදාගන්න ඕන හින්දා මම මේ වගේ කප් එකකට දාලා මැනගන්නේ. නැත්තම් ඔයාගේ හිතේ මිම්මට හදාගන්නත් පුළුවන්. ඊට පස්සේ පුළුවන් මේ වගේ කොටු හැඩයට හදාගන්න. ගොඩාක් ඝනකමට නැතුව තුනියට හදාගන්න ඕනේ. ඇලෙන්නේ නැති ස්පැචුලා එකක් වගේ ගන්න පුළුවන් නම් ලේසි කරගන්න. සේරම ටික එක සමානව හදාගන්න ඕනේ. දැන් පුළුවන් තෙල් එකට දාලා වැද ගන්න. ගින්දර ටිකක් අඩු කරලා තියාගන්න ඕනේ. එතකොට තමයි ක්‍රිස්පි ලෙවල් එකට වැද ගන්න පුළුවන් වෙන්නේ. දෙපැත්තම දාගෙන ලා රන්වන් පාටක් එනකම් වැද ගන්න ඕනේ.
මේ වගේ ලස්සන පාටට ආවට පස්සේ තෙල් ටික බෙරලා අයින් කරගන්න. දෙපැත්තම එක සමානව බෙද ගන්න බලන්න. අඩු අමුද්‍රව්‍ය ටිකක් අරගෙන මේ වගේ රස ස්නැක් එකක් හදාගන්න පුළුවන් කියන්නේ ඕනම කෙනෙකුට හදන්න පුළුවන් වැඩි වියදමක් යන්නේ නැතුව. ක්‍රිස්පි ගතියත් එක්ක කන්නත් ආස හිතෙනවා. පෙඟෙන්නේ එහෙම නැහැ ගින්දර ටිකක් අඩු කරලා හදාගත්තම. ගින්දර වැඩි කරලා කලබලයට කරන්න යන්න එපා. එහෙම වුණොත් ඉක්මනට පෙඟෙන්න බලනවා. try කරලා බලන්න මේ ස්නැක් එක නම් ගොඩාක්ම රසයි. අනිවාර්යයෙන්ම හදන්න. ගිහින් එන්නම් ආයෙත් ඉක්මනින්ම හම්බ වෙමු ලෑසි රෙසිපි එකකින්. ඔයාලට සුබ දවසක්.